ඔබට 18ට වැඩි නම් විතරක් මේක බලන්න. 18ට අඩු නම් ඔබ මේ වීඩියෝ එක බලන්න එපා. ඇයි මම මෙහෙම කියන්නේ? මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ අද සෙක්ස් නිලියක් නිසා අපේ රටට වෙන්න යන අයහපත ගැන. පිට රටකින් ගෙනල්ලා ලංකාවේ ප්‍රොමෝට් කරන්න යන මේ නිලියව ඒ නිලියගේ ප්‍රොමෝෂන් එක නිසා අපේ ඉන්න කුඩා දරුවන්ට අනාගත පරපුරට වෙන්න යන හානිය ගැනයි මම මේ කියන්නේ. එවැනි වෘත්තියක් කරන නිලියක්ව ගෙනල්ලා උස්සලා තියද්දී අපේ දරුවෝ ඇයව රෝල් මොඩලයක් කරගන්න බැරි නෑ. මොකද අපි මුලින්ම කෑමක් කනවා නම් ඒ වෙළඳ දැන්වීමෙන් තමයි අපි ඒ කෑම කනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ වෙළඳ දැන්වීම ලස්සනට දෙනකොට අපිට කන්න හිතෙනවා. ඒ වගේම තමයි සමහර ජීවිත කතා, සමහර ආදර්ශමත් චරිත අපි ගෙනල්ලා ඉන්ටර්විව් එකක් කරනකොට අපේ දරුවෝ ඒව දිහා බලලා ඒ අයව රෝල් මොඩල් කරගන්න බලනවා. නමුත් මේ වෘත්තීය පෝන් ස්ටාර් කෙනෙක්ව ගෙනල්ලා ඇයව ප්‍රොමෝට් කරාට පස්සේ අපේ දරුවොත් හිතනවා මුදල් හම්බ කරනවා නම් මේක තමයි තෝරගත යුතු වෘත්තිය කියලා. විශේෂයෙන්ම අපේ වගේ රටක ආර්ථික අර්බුද එක්ක ආර්ථික අගහිඟකම් එක්ක යනකොට මුදල් ලෙහෙසියෙන්ම හම්බ කරගන්න පුළුවන් ක්‍රමයක් හැටියට උන් එක දැක්කොත් ඒක මුළු රටටම කරන සහගාන අපරාධයක්. views වැඩි කරගන්න, channel එක up කරගන්න, ගූ විකුණන්න එපා. අමාරුයි මේ ගමන. නමුත් ඒක හොඳ දෙයක් දීලා යන්න බලන්න. මම මේ කියන්නේ වීඩියෝ එක කරපු ඒ ඉන්ටර්වියු කරපු චරිතෙට හොයලා බලන්න යාගේ පසුබිම කොහොමද කියලා. එයා වීඩියෝ කරන්න ඒ channel එක grow කරගත්තේ කොහොමද කියලා බලන්න. වටපිටාව ඉන්න වැඩිහිටියන් කුණුහරුප කියලා ඒවා වීඩියෝ කරලා ඒවා YouTube එකට දැම්මා. ඒවා Facebook එකට දැම්මා. එහෙමයි එයා grow වුනේ. ගෑන් ළමන්ගේ හෑන්ඩ් බෑග් ගෙනල්ලා ඒවල තියෙන මොනවද කියලා බලලා ඒවල තියෙන කොන්ඩම් තියෙනවා. ඒවල ජංගි තියෙනවා කියලා පෙන්නලා ඔහොමයි ඒවා grow කරගත්තේ. එහෙම ඉන්න crowd එකක් තමයි එයා හදාගත්තේ. දැන් හොඳ විදියට ලස්සනට කරනවා. ඔව් ඒක අගය කරන්න ඕන. හිටපු විදිය වැදගත් නෑ, ඉන්න විදිය වැදගත් තමයි. ඔව්. හැබැයි එයා ඒක වැරදිලා නම් කරේ. නොදැනුවත්ව නම් ඒ දවස්වල ඒක කරේ. දැන් කරන්නේ දැනුවත්ව. මම කියන්නේ ඒකයි. එහෙම දැනුවත්ව කරනවා නම් ඒක වරද්දක්. ඒක ප්‍රොමෝට් කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම චරිත ගෙනල්ලා උස්සලා තිබ්බම අපේ දරුවෝ ඒගොල්ලන්ව ආයි මම කියනවා රෝල් මොඩල් කරගන්න යනවා. ওই වෘත්තිය ලේසි වෘත්තියක් නෙමෙයි. මගේ වෘත්තියට අනුව මට දවස ගානේ අඩුම 10ක් 12ක් ඒ අයව මුණ ගැහෙනවා. මම ඉන්නේ හෝටල් ක්ෂේත්‍රයේ. අපි දකිනවා මේ මිනිස්සුන්. අපි මේ මිනිස්සුන්ගේ හැංගීම්, රිදීම්, හැලහැප්පීම් හැම එකම දකිනවා. ඒ අය සමහරක් වෙලාවට වෘත්තියෙන් නිලියක් වෙන්න පුළුවන් නිල් චිත්‍රපටවල. හැබැයි අය ඊට පස්සේ තව මිනිස්සුත් එක්ක නිදා ගන්න යනවාමයි. ඒක දෙකක් නැහැ. එහෙම යන අය, ওই වෘත්තිය කරන අයත්, නිල් චිත්‍රපටවල රංගපාන අයත්, ගණිකා වෘත්තිය කරන අයත් ওই දෙගොල්ලන්ම ඕක කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. මුදල් හම්බ කරගන්න ඒකායන පරමාර්ථයෙන් විතරමයි. මොකද ලිංගිකව එකතු වෙන්න ගැහැණියකට ආදරය දැනෙන්න ඕන. ගැහැණියක් ලිංගිකව එකතු වෙන්නේ ආදරය හොයන්න. එහෙම නැත්නම් ගැහැණියක් සෙක්ස් කරන්නේ ආදරය ලබන්න. නමුත් පිරිමියෙක් ආදරය කරන්නේ සෙක්ස් කරන්න. ඕක තමයි ගැහැණු පිරිමේ ස්වභාවය. මැවීමේ ස්වභාවය, ආරම්භයේ ස්වභාවය, මනුස්ස ස්වභාවය. පිරිමියා ඇවිල්ලා ඉන්නෙම බෝ කරන්න. ඒතර එයාගේ හෝමෝන ක්‍රියා කරන්නේ ඒ විදියට. නමුත් ගැහණියට එහෙම නැහැ. ගැහණියට ලේසියෙන් සෙක්ස් කරන්න බෑ ගැහණියකට. ආදරේ නැතුව ඒක විඳින්න බෑ. නමුත් ඕක වෘත්තිය ප්‍රොමෝට් කරොත් එහෙම වෙන්නේ මොකද්ද? අපේ දරුවෝ ඒ අයට සල්ලි තියනවා, ඒ අය මෙහෙම ලක්ෂණ ජීවිත ගත කරනවා කියලා හිතලා ඒ වෘත්තිය තෝරගන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එහෙම වුණොත් ඒක මහා අපරාධයක්. channel එකක් grow වෙනවා, channel එකට views හම්බෙනවා, dollars හම්බෙනවා කියලා හැම මහා ජරාවම විකුණන්න ලෑස්ති වෙන්න නරකයි. අඩුම තරමේ මේ වීඩියෝ එක කරපු, ඒ ඉන්ටර්විව් එක කරපු තරුණයාගේ දෙමාපියවත් දැක්කනම් අඩුම ඒක නවත්තන්න තිබුණා. එයාගේ බිරිඳ දැක්කනම් අඩුම නවත්තන්න තිබ්බා. මේකේ වැඩිම බලපෑම වෙන්නේ අනාගත පරපුරේ ගැහණු දරුවන්ට, පුංචි දරුවන්ට. ඕවා දකින්න දරුවෝ ඕවා අඩිපාරේ යන්න ඉඩ තියෙනවා. ඒ වීඩියෝ එක කරපු ඉන්ටර්විව් එක කරපු තරුණයාට මම දැක්ක ඊයේ පෙරේදා දුවක් හම්බ වෙන්න ඉන්නවා. ඒ දුව ආයි මේ සමාජයට එනවා. ඒ දුවටත් කරන අපරාධයක් තමයි ওই වීඩියෝ එක. හොඳට මතක තියාගන්න. ආයි මං කියනවා channel එකක් grow කරන්න කියලා ගූ විකුණන්න ලෑස්ති වෙන්න එපා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක මහා අපරාධයක්. අමාරුවෙන් කරන්නේ එයා දක්ෂයි. තාක්ෂණය භාවිතා කරනවා.
හැකියාව තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. ඔඩියන්ස් එකක් ඉන්නවා. නමුත් ඇයි තව මේ හිඟා කන්න යන්නේ? ඒක කරන්න නරකයි. ඒක කරන්න එපා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක රටට කරන අපරාධයක්. ඉන්ටර්විව් එකක් කරන්න ඕනේ චරිතයක් ගෙනල්ලා. නැගගෙන ඉන්න චරිතයක්, නැගිටපු චරිතයක්. ඒව තමයි ආදර්ශවත් චරිත. ඒව ආදර්ශයට ගනි ක්‍රීඩකයෙක්, ව්‍යාපාරිකයෙක්, ගායකයෙක්, කලාකරුවෙක්, නළුවෙක්, නිල් චිත්‍රපට නිලියක් නෙමෙයි. කිම රටක උගත් මිනිස්සේ ඔය වෘත්තියට තැනක් දීලා නැහැ. මමත් ඉන්නේ පිට රටක. මේ පිට රටක වුණත් ඒ වෘත්තියට තැනක් දීලා නැහැ. ඒ වෘත්තිය පිළිගන්නේ නැහැ. ඒව පාවිච්චි කරනවා. ඔව්, සල්ලි දිනනවා නම්, මුදල් දිනනවා නම් ඒව පාවිච්චි කරනවා. නමුත් ඒ වෘත්තිය පිළිගන්නේ නැහැ. මම මේ කියන්නේ නිලියක් විතරක් නෙමෙයි. නිලියක් වෙච්ච පළියටම එයා ගණිකාවක් වෙන්නෙත් නැහැ තමයි. නමුත් වැඩි සම්භාවිතාවක් තියෙනවා. එයා නිලියක් හැටියට රඟපාලා අනිත් අයගේ පිරිමින්ව සනසන්නත් ඇය මුදල් අරන් යනවා. ඒක තමයි මුදල් හම්බ කරන ක්‍රමය. ඔය ජීවිතවලට එබිලා බලන්න කොච්චර දුක් විඳිනවද කියලා මානසිකව. ඒගොල්ලෝ ඔය චිත්‍රපටි දර්ශනවලට පෙනී ඉන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සමහර අය අරක්කු බීලා ඉන්නේ ඒක. මොකද ඒක දෙන්නෙක් අතර විතර වෙන දෙයක්ුත් නෙමෙයි. මුළු ලෝකෙට පෙන්නනවා ඒ වගේම. ඒක ජවනිකාව වෙන වෙලාවේ අඩුම 10කටත් අඩු සංඛ්‍යාවක් ඒ කාමරය ඇතුළේ ඉන්නවා. ඒතර ඒ හැම කෙනාම ඉස්සරහා තමයි මේ සෙක්ස් එහෙම නැත්නම් ලිංගිකව හැසිරෙන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ගැහැණියක් ওই තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ ගැහැණියගේ අවසාන කාලේ එපා වෙන තරමටම දුක් වෙන කාලයක් එනවා. ওই ක්ෂේත්‍රයේ ඉහළටම ගියපු නිලියෝ වෙනත් රැකියාවල් හොයනවා ඒ වෘත්තියෙන් මිදෙන්න. ඇයට ඒකට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. කියවල බලන්න අන්තර්ජාලයේ තියෙනවා. අපේ රටෙන් දැන් මේ වෙනකොට බිහි වෙලා ඉන්න තරුණයෙක් ඔය පෝන් ස්ටාර් කෙනෙක්. ඒ වගේ තරුණියෙකුත් බිහි වුණොත් කොහමද? දුවෙකුත් බිහි වුණොත් කොහමද? මම මේක කරන්න වැඩි බලපෑමක් උනේ. මම මේක කරන්න හිතුවේ නෑ මේ වීඩියෝ එක. නමුත් මොකද මම වීඩියෝ එක කරාට පස්සෙත් ඒකත් ප්‍රොමෝට් වෙනවා වෙයිද කියලා මගේ හිත කතා කරා. නමුත් මම මේක කරේ නොකර බැරි කමට. මොකද මටත් දුවෙක් ඉන්නවා. ඒ දුව තමයි මගේ දුර්වලකම. මට පුතෙක් ඉන්නවා. පුතා තමයි ශක්තිය. නමුත් දුව තමයි මගේ දුර්වලකම. එයා නිසාත් මේ රටේ ඉන්න සමස්ත දූවරු නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. මුදල් හම්බ වෙන පළියට ගූ කන්න ලෑස්ති වෙන්න එපා. මේ ආදර්ශය අපි මිනිසුන්ට පෙන්වන්න ඕන. එහෙමනම් මේ වීඩියෝ එක ලයික් කරලා ඔබේ අදහස කමෙන්ට් කරන්න. ඒක තමයි YouTube ඇල්ගොරිතම් එක, Facebook ඇල්ගොරිතම් එක තෝරගන්නේ මේ වීඩියෝ එක වටින වීඩියෝ එකක් මේක අනිත් අයත් බලන්න ඕනයි කියලා. ඔයා බලලා විතරක් නිකන් හිටියොත් වෙන්නේ ඒක ෂෙයා වෙන්නේ නැහැ, ඒක වෛරල් වෙන්නේ නැහැ. මං කියන්නේ මගේ channel එක grow කරගන්න හදාසකින් නෙමෙයි මේක. බොහොම හදවතේ ආදරෙන් කියන්නේ. මට ඕන වෙන්නේ මේක අනිත් අයට පෙන්වන්න විතරයි. මගේ අනිත් වීඩියෝ වල මම ඒක කිව්වේ නැහැ. ඒ නිසා මම මේ කියන්නේ ඔබ හොඳ වීඩියෝ මගේ එක වුණා කාගේ හරි හොඳ වීඩියෝ එකක් දැක්කොත් ඒකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් කරන්න, ෂෙයා කරන්න බලන්න. මොකද හොඳ වීඩියෝ මේ ලෝකේ වෛරල් විය යුතුමයි. ඔබට ජය.